යාල ජාතික වනෝද්‍යානය. යාල ජාතික වනෝද්‍යානයෙන් මුළු භූමි ප්‍රමාණයෙන් 70% පමණ හම්බන්තොට දිස්ත්‍රික්කයටත් ඉතිරිය මොනරාගල දිස්ත්‍රික්කයටත් අයත්ය. මේ උතුරින් ඌව කඳුකරේ දකුණු කලාපයටත් දකුණින් හා නැගෙනහිරින් ගිනිකොන දිගින් ඉන්දියන් සාගරයටත් බටහිරින් පල්ටුපාන කතරගම කඳු හා මැණික්ගංගේ අතුගංගාවටත් මායිම් වේ. මෙය වන්දනාමානය හා නැරඹීම සඳහා ගාල්ල මාතර තංගල්ල හම්බන්තොට තිස්සමහාරාමය හරහා කොළඹ සිට මුහුදුබඩ මාර්ගයටත් රත්නපුර ඇල්පිටිය නෝනාගම හම්බන්තොට වීරවිල තිස්සමහාරාමය හරහා මාර්ගයත් රත්නපුර උඩවල තනමල්විල පත්තේගමුව තිස්සමහාරාමය හරහා මාර්ගයත් බලංගොඩ කල්තොට කතරගම හරහා මාර්ගයත් පිවිසුම් මාර්ග ලෙස නම් කර ඇත. එවැගේම මේ ශ්‍රී ලංකාවේ වීලි කලාපී වනාන්තරයක් කියලා හඳුන්වන්න දෙන්න පුළුවන්. මේ ශ්‍රී ලංකාවේ වීලි කලාපී වනාන්තරයක් වනයේකි. 1900 මාර්තු 23 මේ ආරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කෙරුණේ. 1909 දී මේ අභය භූමියක් බවට පත් කෙරුණේ. ඉන්පසුව 1938 දී මේ යාල ජාතික වනෝද්‍යානයේ බවට නීතිගත කිරීම සිදු විය. මේ වීලි කලාපීය වනාන්තරයක් වන බැවින් ශාකවල කඳන් බෙහෙවින් රළු ස්වභාවයක් ගනී. කටු සහිත ශාක පත්‍ර ප්‍රමාණයෙන් කුඩා වන අතර පත්‍රයේ තුඩු රවුම් හැඩයක් ගනී. මෙහි ඇති ගස් අතර පළු වීර, මුරුත, කුඹුක්, කොහොඹ, දෙමට, රාවණා, හීන් කර්ම වැනි ගස් ප්‍රධාන තැනක් ගනී. මේ ජීවත් වන සත්ත්ව ප්‍රජාව අතර අලියා ප්‍රධානව මුවා, ගෝන, දිවියා, උණුහපුළුවා, උරුලෑවා, මහා මුගටියා, ඕලු මුවා, හඳුන් දිවියා, වල් බලලා, වලසා, රිලවා වැනි සතුන් යාල කැලේ ජීවත් වෙනවා. ඊට අමතරව මුහුදු කරවලා, දඟරටණ්ඩා, නයා, පුළඟා වැනි සර්පයන් ද ඊට අමතරව තොල විසිතුරු කටුස්සා හා පිඩුම් කටුස්සා වැනි කටුසු වර්ගද මෙහි ජීවත් වෙනවා. යාල වනෝද්‍යානයේ අයිති බිම් සීමාව තුළ වැව් රාශියක් දැක ගැනීමේ හැකියාව තියෙනවා. යාල වනෝද්‍යානයට අයිති බිම් සීමාව තුළ වැව් රාශියක් දැකගත හැකීමේ හැකියාව පවතිනවා. ගෝනිමස් පොකුණ වැව, දික්කර වැව, අන්දු නොරුව වැව, අරංගමුව වැව, බන්දු වැව, ජමුරාගල වැව, මහාසීල වැව, විල්පලා වැව, පළුගස් වැව ඉන් කිහිපයකි. මේ වැව තුළ දංකොල පෙතියා, මස් පෙතියා, පොල්ලි, අබිරාව, කහකොරලියා වැනි මසුන් විශාල ප්‍රමාණයක් දැක ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම යාල ජාතික වනෝද්‍යානය තුළ පක්ෂීන් විශේෂ රාශියක් ජීවත් වෙනවා. ඒ අතර ප්‍රධාන වශයෙන් මොනරාලා, වලිකුකුලා, රාජාලියා, පිළිකුඩුව, බකමූණ, උලම, දුම්රු කෝල් පකමූණ හා පොරෝ කෑදැත්තා ශ්‍රී ලංකාව තුළ ආවේනික විශේෂ පක්ෂීන් වන අතර අලු කෑදැත්තා, මයිල් ගොයා, හීන් කොට්ටෝරුව, හිසක අලු කොණ්ඩය, අලු කොහා, මල් පිඩිඩුව, තලතු වැකියා, විවර තුඩුව, දුම්බොන්න, බිම්බස්සා වැනි පක්ෂීන් ගණනාවක්ද යාල ජාතික වනෝද්‍යානය තුළ දැක ගැනීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාවේ ඉතා විශේෂ ජාතික වනෝද්‍යානය බවට මෙය පත් වෙනවා.